මම අජිත් ප්‍රියදර්ශන පොලිමර් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක. අතන මම මේ පාවාන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා අවුරුදු දැන් 20ක් වෙනවා. මුලින්ම මම පටන් ගත්තේ සහයෝගය දෙන්නෙකුගෙන් ගම්බූට් කියන නිෂ්පාදනය තමයි මගේ පළවෙනි නිෂ්පාදනය වුණේ. අතන මේක රබර් වලින් තමයි අපි කර්මාන්තයේ මුලින් පටන් ගත්තේ. ඒ වෙනකොට ලංකාවේ ඇතුලේ ගම්බූට් කියන ප්‍රොඩක්ට් එකට ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණ කාලයක් නෙමෙයි. නමුත් මම එක ශිල්පකම වලින් මිනිසුන් අතරට මේ පාවාන් අරගෙන ගියා ගම්බූට් කියන ප්‍රොඩක්ට්. එතකොට අද වෙනකොට ඒ නිෂ්පාදනය ලොකු වෙළඳපොළක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ලංකාවේ ඉල්ලුමක් තියෙනවා PVC ගම්බූට් වලට. අපි දැන් අවුරුදු 6ක් විතර තිස්සේ PVC ගම්බූට් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව යුද හමුදාව මූලික කරගෙන අපි කැන්වස් සපත්තු නිෂ්පාදනය කළා. කර්මාන්තශාලා වලට අවශ්‍ය වෙන කැන්වස් සපත්තු අපි නිෂ්පාදනය කරනවා. ඊටත් අමතරව අපි තව ලෙදර් සපත්තු විශේෂයෙන්ම ඔෆිස් වලට පාවිච්චි කරන ලෙදර් සපත්තු අපි නිෂ්පාදනය කරනවා. ඊතරම මම ආරම්භයේදී සේවකයෝ 4 දෙනෙකුක් හිටියේ. දැන් අපේ සේවකයෝ 80ක් විතර ඉන්නවා. මම බොහෝම කුඩාවට ලක්ෂ 2ක විතර ප්‍රාග්ධනයකින් තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. සම්මත මැෂින් මට තිබුණේ නැහැ මේ ආයතනය පටන් ගන්න. දැන් අද වෙනකොට ලෝකයේ තියෙන නවීනම යන්ත්‍ර සූත්‍ර මම පාවිච්චි කරන ආයතනයක් බවට මට මේ ආයතනය දියුණු කරන්න පුළුවන් වුණා. ඊට අමතරව කියන්න ඕනේ අපේ ආයතනය ඇගීම් වලට ලක් කළා. ජෙසම් කාර්මික සංවර්ධන මණ්ඩලය අපිට කර්මාන්ත සඳහා පිරිනමන මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික රන් සම්මානයේ අවස්ථා කිහිපයකදීම මම අරගෙන තියෙනවා. ඊට අමතරව ජනාධිපති සම්මාන අපි අරගෙන තියෙනවා. ඒ වයින් අපිව ඇගීම් කරපු එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය ඔවුන් අපිට ගොඩක් තාක්ෂණය ගේන්න උදව් වුණා. විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය අපිව අවස්ථා කිහිපයකදීම විදේශ රටවල් වලට එක්කන් ගියා. ගිහිල්ලිවල ඒ තාක්ෂණය අපිට බද්ධ කළා අපේ ආයතනයත් එක්ක. ඒ සඳහා ඔවුන් විශාල කැපකිරීමක් කළා. මම ඒ ගැන ඉතා නිහතමානීව මා ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය අපිට අවශ්‍ය තාක්ෂණික දැනුම නිරන්තරයෙන් මේ නිලධාරීන් අපිට ලබා දෙනවා. ඇත්තටම රාජ්‍ය ආයතනයකට වඩා එහා ගිය සේවයක් ඔවුන් අපිට ලබා දෙනවා. අපි ISO තත්ත්ව සාධකයේ ලබාගත් ආයතනයක්. අපේ නිෂ්පාදනය නිසි ප්‍රමිතියට හරි පිළිවිතරයන්ට අනුව තමයි සපත්තු හරි ගස්සන්නේ. අපි ආරම්භයේදී දවසකට හැදුවේ කුට්ටන් 10ක් විතර. ඒ ආපු නිෂ්පාදනයේ 500 දක්වා අපිට අවුරුදු කිහිපයකදී වැඩි කරන්න පුළුවන් වුණා. දැන් ඒක ඊටත් එහාට ගිහිල්ලා අපි දවසකට බෝට් 1200ක් විතර වගේ හදන මට්ටමට දැන් අපි අපේ ආයතනය දියුණු කරලා තියෙනවා.